මට වෙලාවකට හිතෙනවා ස්වභාව දහම ශ්‍රී ලංකා වාසී ඔබවයි මාවයි ටෙස්ට් කරනවා කියලා. නිකන් පරීක්ෂණයට වාදනය කරනවා කියලා වෙලාවකට හිතෙනවා. ටෙස්ට් කරනවා කියලා. අයිම මෙහෙම කියන්නේ. දැන් මෙතන 70 දශකයේ අයත් ඇති 80 දශකයේ අයත් ඇති 2000 දශකයේ අයත් ඇති. දැන් 70 දශකයේ ඉඳලා ලංකාවේ අපි අරගෙන බැලුවම අපි කොයිතරම් ස්වභාවික ව්‍යසනයන් වලට මුහුණ දුන්නාද? එතකොට වෙලාවකදී අපිට ආවා සුනාමියක්. ඒ සුනාමිය එන්න කලින් අපි 30 වසරක සාපල යුද්ධයක් එක්ක හිටියා. අපි ඊට පස්සේ අපිට සුනාමියකින් අපේ ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. ඒ වගේම කොවිඩ් උත් ආවා. කොවිඩ් වලින් අපිට විශාල ජීවිත සංඛ්‍යාවක් අපේ රටේ විනාශ වුණා. ස්වභාව දහමෙන් ඊයේ පෙරේදත් අපිට ඒ වගේ අකාරණයක වුණා. කවදාවත් වැහැපුණේ තරම් වැස්සා. සමහර ප්‍රදේශ කවදාවත් ජීවිතේ යට වෙන්නේ නැහැ කියලා හිතන් හිටපු මිනිස්සු යට වුණා. අනේ අපේ යට තට්ටුවට විතරයි වතුර පොඩ්ඩක් එන්න කියලා හිටපු මිනිස්සුගේ උඩ තට්ටුවටවත් වතුර ආවා. බලාගෙන ඉන්නකොට කඳු නාය ගියා. හැබැයි මේ මොන දේ සිද්ධ වුණා මට හිතෙනවා ලෝකේ ඉන්න වාසනාවන්තම ජාතිය අපි කියලා. මොකද මට එහෙම හිතෙන්නේ ශ්‍රී ලාංකිකයන් විදිහට ඔය මොන දේවල් තිබ්බත් පටු වාද ભેද පක්ෂ ભેද අරවා මේවා කුල මල තනතුරු තානාන්තර මොන දේවල් තිබුණා අපේ මිනිස්සු ගාව ශ්‍රී ලාංකිකයන් ගාව මේ වගේ විපතක් වෙන වෙලාවකදී ඔය එක කිහෙල් මලක්වත් අපේ එකෙක් ගාවවත් නැහැ. තියෙන්නේ මොකද්ද? එකබඳුකම මනුස්සකම මම හරි අද ආඩම්බර වෙනවා ශ්‍රී ලංකා වාසී මිනිස්සෙක් විදිහට මගේ ජීවිතේ මේ ලංකාවේ උප්පත්තිය ලබන්න සිද්ධ වෙච්ච ගැන මම ඇත්තටම අභිමානයි. මම ඇත්තටම මේ ගැන අභිමානයෙන් තමයි සලකන්නේ හැමදාම. මොකද මගේ රටේ මිනිස්සු එහෙමයි ආදරේ, කරුණාව, දයාව, බුදුබණ කියන්න අවශ්‍ය නැහැ. ඒ සියලු දේ තියෙනවා. ඒක වෙන්නේ මේ වගේ ව්‍යසනයකට පත් වෙලා නැවත නැගී සිටින්න උනන්දු වෙන හැම වෙලාවකදීම මේ හැම කෙනා වෙනුවෙන්ම තව කෙනෙක් ඉදිරියපත් වුණා. ඒක තමයි අපේ රටේ තියෙන අභිමානය. මේක ලෝකේ වෙන කිසිම රටක නැහැ. පිස්සු දුවක්කු වරන 4-8ට වෙඩි තියන රටවල් දැන් තියෙන්නේ. හිතා ගන්නවත් බැරි වෙලාවක මොකෙක් හරි පිස්සෙක් කරලා වෙඩි තියන් මරන්න යනවා. නමුත් එතෙන්ට අපි තාම ගිහිල්ලා නැහැ. අපේ රටේ මරාගන්නේ පාතාලේ විතරයි. කොන්ත්‍රාත්තුවක් දුන්නොත් මරනවා. ඒක ඉතින් සල්ලි වලට මිනිස්සු කෑදරයි. හැබැයි මම කියන්නේ මේකයි. ස්වභාව දහම විපත සියලු දේවල් අපේ රටේ මොඩ 70 දශකයේ ඉඳලා විවිධ කාල සීමාවලදී අපේ රටට ආවත් අදත් මගේ මාතෘ භූමිය අභිමානනීයයි. මගේ මාතෘ භූමිය මිනිසුන් අභිමානනීයයි.